බාධකය කියන එක ලෝකයේ තියෙන හැම දෙයකටම තියෙනවා. සමහරව හිතන්නේ අනේ මං ඔච්චර කල් ලැහැත්තිලා භවනාව කරන්න ආවා මේකට ලොකු බාධාවක් ආවා. එහෙම නෙමෙයි. ලෝකේ බලන්න වෙන දෙයක් කරන්න ගියත් ඒ බාධකේ තියෙනවා. ඔය යුද්ධ කරන අයටත් බාධක තියෙනවා. එතකොට ගොවිතැනක් කරන්න ගියාම ඒකෙත් ගොඩාක් බාධකත් එක්ක තමයි ගොවිතැන අපි ජය ගන්න. භවනාවෙත් එහෙමමයි කරගෙන යනකොට ඔන්න අපි හිතන්නේ නැති අතේ පය රුදාවක් එනවා. බෙල්ලේ අමාරුවක් එනවා. සමහරලාට වෙනත් ශාරීරික අපහසුතාවයක් එනවා. මානසික වශයෙන් බාහිර කරදරයක් එනවා. අපි හිතන්නේ මේක භවනාවෙන් ආවයි කියලා. භවනාවෙන් අපි ගන්න මේක පොදුවේ සාමාන්‍ය තියෙන එකක්. හැබැයි ජයගත්තු කෙනා හිතනවා නෑ මේක කොච්චරවත් මේ වැඩේ මම කරන්න ඕන. අන්න එහෙම කරගෙන යනකොට එයාට ඒකෙන්ම ජය ලැබෙනවා. මෛත්‍රී කරලා ඒකෙන්ම ජයක් ලැබෙනවා. එතනදී එයාට සමාධිය ලැබුණාම අර බාධක ගොඩාක් අඩු වෙනවා. ඒ කියන්නේ අපේ කර්ම විපාක වශයෙන් අපිට එන්න තියෙන බාධක බොහොමයක් අපි කාටත් තියෙනවා. ඉතින් මේ මනුස්ස ලෝකේ වාසය කරන අපිට වැඩි. ඒතර එක පැති වලින් එන්න පුළුවන් මේ කර්ම විපාක. සමහරලාට තමන්ගෙන් වෙන්න පුළුවන්, ලෙඩ රෝග වලින් එන්න පුළුවන්, බාහිර ඇසුරෙන් එන්න පුළුවන්, සමාජයෙන් එන්න පුළුවන්. ඒතර ඒක කාටත් පොදුවේ තියෙන. හැබැයි මෛත්‍රී බලය වැඩි වෙන්න පින්වත් නෝනා මහත්මී මේ කර්ම විපාක විශාල ප්‍රමාණයක් අඩු වෙනවා. හැබැයි සියල්ල නැති වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේට යම් බදු කර්ම විපාක ටිකක් ආවනේ. සියල්ල නැති වෙන්නේ විශාල ප්‍රමාණයක Tamanට අපිටම මෛත්‍රී නොවඩන කෙනෙකුට කර්ම 100ක් එනවා නම් මෛත්‍රී වඩල්ලා ශක්තිමන්ත වෙන්න අර කර්ම 10යි අපිට විපාක දෙන්නේ. 90ක්ම විපාක දෙන්න බැරුව අයින් වෙනවා. අන්න ඒ වගේ බලයක් තියෙනවා මේ මෛත්‍රී භාවනාව තුළ. ඒ නිසා මේ බාධකයේ කියන එක අපි ලොකුවට හිතන්න හොඳ නැහැ. එහෙම හිතුවොත් එහෙම බලන්න මේ ගමනේදීත් අපි ගොඩාක් බාධක මැදකනේ. හැමෝටම තෙල් නැති ප්‍රශ්න ආවා, යුද්ධ ලෝකේ ප්‍රශ්න ආවා. ඉතින් මේ වෙලාවට තමයි ඇත්තටම මෛත්‍රිය ඕනේ අපිට. ලෝකේ මේ තරම් විනාශයක් වෙමින් පවතින ලෝකේ හැමෝම පීඩිතව ඉන්න වෙලාවක තමයි ලෝකෙට මෛත්‍රිය ඕනේ. ඒ නිසා බාධකයේ කියන එක අපි තියෙනවා. ඒකත් එක්ක අපි මේ ගමන යන්න අදිෂ්ඨාන කරගන්නට ඕනේ.